හරිලා මේ ගානේ අපිට කියලා තියෙන්නේ මෙන්න මේ එතනින් මවුලයක් දහනය කරාම හම්බෙන මෙන්න මේ ජලයේ ස්කන්ධය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. ඒතකොට මේකේ අපි බලමු ඉස්සෙල්ලාම අපි මේකේ බලලෙමු මේක කියන්නේ මෙන්න මේ එතිලීන් මවුල එකක් දහනය කරනවා. ඒ කියන්නේ දහනය කරනවා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියන එක තමයි මේ දහනය කරනවා කියන්නේ. එතකොට මෙන්න මේ මවුලයක් තියෙනවලු එතිලීන්. ඒකෙන් මෙන්න මේ මවුල එකක් ඒකෙන් ප්‍රතික්‍රියා කරනවලු. දහනය කරනවා කියන්නේ ප්‍රතික්‍රියා කරලා යන සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා වෙලා යනවලු. එතකොට මේ මවුල එකම වැය වෙනවා. වැය වුණාට පස්සේ එතිලීන් මවුල එකකින් හැදෙනවා මෙන්න මෙතන තියෙනවා මේ හැදෙනවා ජලයේ මවුල දෙකක්. අපිට CO2 ඕන නම් CO2 ගාන අහනවා නම් ඒගොල්ලොන්ගෙත් මේ මවුල දෙකක් හැදෙනවා. සම්පූර්ණයෙන්ම මෙන්න මේ ඉතිරින් මවුල එක දහනය වුණාම ජල මවුල දෙකක් හැදෙනවා. ඒකට අපි අහන්නේ ජලයේ ස්කන්ධයෙන්. ඒකට ජල මවුල දෙකක් අපි හැදෙනවා කියලා දන්නවා නම් අපි දන්නවා සමීකරණයක් තියෙනවා n සමානයි m/m කියලා. අපෙන් අහන්නේ මෙන්න මේ ස්කන්ධයනේ. ස්කන්ධය නම් අපි මේක හරස් ගුණිතය කරලා හදාගමු. n සමානයි n නේ. nmn. ඒතර අපි දැන් දන්නවා මවුල ගාන මවුල දෙකයි. මවුලක ස්කන්ධ වල හොයලා බලන්න ජලය එනවා H2O නේ. හයිඩ්‍රජන් දෙකයි දෙකේ ඒවා හයිඩ්‍රජන් වල එකයි එකේ ඒවා දෙකකුයි 16යි නේ. එතන 18යි 18යි ග්‍රෑම් මවුලයටනේ මවුලක ස්කන්ධ දෙකකේ. ඒකට මෙන්න මේ මවුලට කැපිලා යනවා. ඒකට දෙවරක් 18 36 ග්‍රෑම් කියලා උත්තරේ එනවා. එතකොට ඉතින් මවුලයක් දහනය කරාම ජලය ග්‍රෑම් 36ක් හම්බෙනවා. එතකොට ඒ ගාන ඔන්න ඔය විදිහට හදන්න.